Because it's good. Very good. Yeah. We like it. We will buy again. We will come again. You may find us in a different place. Yeah? Do you have like information on that? I think so. 28. Okay. Hello everyone, welcome back to my channel. ඔයගොල්ලෝ දන්නවද අද මම මේ කොහෙද ඉන්නේ කියලා? අද මම මේ ඉන්නේ බීවර්ටන් වල තියෙන ෆාමර්ස් මාකට් එකේ. ඉතින් මට හිතුණා අද ෆාමර්ස් මාකට් එකේ පැත්තේ රවුමක් දැම්මොත් හොඳයි කියලා. මෙහි ෆාමර්ස් මාකට් එක තියෙනවා උදේ 7 ඉඳලා හවස 3 වගේ වෙනකන්. සෙනසුරාදා දවස්වල. ඉතින් එතකොට මෙතනට ඇවිල්ලා අපිට ඕන දේවල් ගන්න පුළුවන්. ඉතින් මමයි යාළුවෝ දෙන්නයි ආව පොඩ්ඩක් මේ පැත්තේ රවුමක් දාලා යන්න. ඉතින් මේක ලොකු ඒරියා එකක තියෙන්නේ. මේ පැතිවල ඉන්න ෆාමර්ස්ලා සහ මේ ව්‍යාපාරිකයෝ එකතු වෙලා තමයි මේ ෆාමර්ස් මාකට් එක කරන්නේ. ඉතින් ආපු ගමන්ම අපේ ප්‍රධාන රාජකාරී උනේ මොනාරි කන බොන ඒවා. ඉතින් අපි එතනින් අරගෙන පොඩ්ඩක් try කරලා බලුවා. ඒගොල්ලෝ හැම එකෙම අපිට try කරන්න දෙනවා පොඩ්ඩක්. ඊට පස්සේ ඉතින් අපි ආපහු ගියා මෙතන එළවලු තියෙන තැනට. ඉතින් මෙතන එළවලු වර්ග ගොඩාක් තියෙනවා. නම් දන්නෙත් නැහැ සමහර ඒ වගේ. ඉතින් මේ අලුත්ම එළවලු පළතුරු තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ මේ ඒගොල්ලෝගේ ෆාම් වල වගා කරපුවා තමයි මෙතන ඒ ගොවියෝම අරගෙන ඉන්නේ. මේකෙදි මේගොල්ලෝ සමහර අය ගොඩාක් දුර ඉඳලා තමයි මෙතන එන්නේ ඒගොල්ලෝගේ අස්වැන්න අරගෙන මෙතන විකුණන්න. ඉතින් මේ වෙනකොට සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා Tamanට අවශ්‍ය දේවල් ගන්න. ඉතින් මෙතනදී අපිට කිසි වසවිස නැති දේවල් ගන්න පුළුවන් නිසා තමයි මෙතන ගොඩක් කට්ටිය ඉන්නේ Tamanට අවශ්‍ය දේවල් අරගන්න. What did you get? මේ විදිහට අපි ඇවිදගෙන ගියා. මෙතන ඉතින් එවලෙම කෑම හදලා දෙනවා. දුම් දාන කෑම තියෙනවා. ඉතින් යාළුවෝ දෙන්න ගිහින් මෙතනින් හොට් ඩොග් ගන්න කතා කර කර හිටියා. ඉතින් ඒ අතරේ මම පොඩ්ඩක් එහාට මෙහාට වෙලා බැලුවා මෙතන මොනවද තව තියෙන්නේ කියලා අපිට බලන්න දේවල්. ඉතින් මෙතනට ආවම මෙතන මල් වර්ග තියෙනවා. ඉතින් පැල වර්ග ගන්න පුළුවන් මල්. ඉතින් හරිම ලස්සනයි මේ මල් වර්ග. ඉතින් ගොඩාක් දෙනෙක් මේ මල් මෙතනින් අරන් යනවා මම දැක්කා. හරිම ලස්සන මල් වර්ග තිබුණා. මම ගත්තේ නැහැ මොකද මගේ අප්පාර්ට්මන්ට් එකේ මට එහෙම පැල හදන්න තරම් ඉඩක් නැහැ. මම ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. ඉතින් ඒ නිසා මෙහි ඉඩක් නැති නිසා ඉතින් මල් අරගෙන තේරුමක් නැති නිසා මම මල් ගත්තේ නැහැ. ඉතින් මම මල් බල පොඩ්ඩක් ඇවිදලා බැලුවා මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා. මේ හරියට එනකොට හරිම සුවඳයි. මේ මල් වර්ගවල එක මල් වර්ගවල මල් සුවඳ පිරීලා තිබුණා. කොහොමද ඉතින් ඇවිදලා ඉතින් කෑම වර්ග තියෙනවා. ඉතින් මේ විදිහට ලස්සන මල් හදලා තියෙනවා. ඉතින් ඒ වෙලාව ඒවත් මේ නැචරල් මල් තියෙන්නේ. ඉතින් හරිම සුවඳයි, හරිම ලස්සනයි මේ තැන් වලට ආවහම. ඉතින් අපි දැන් සතියෙම වැඩ කරලා මේ මහන්සිය නිවා ගන්න මේක හොඳම chance එකක් කියලා හිතුණා මට මෙතනට ආවහම. ඉතින් මට ඇත්තටම මතක් වුණේ අපේ ගමේ අපි යන පොළ වගේ මේක කියලා. සමහරවිට පොඩි භාජනවල තියෙනවා වගේ මෙතනත් එහෙම තියලා තිබුණා එළවලු වර්ග. ඉතින් එතකොට මට ලංකාවේ ඉන්නකොට අපි පොලේ යනවනේ ඒ පොලක යනවා වගේ හැඟීමක් තමයි මට මෙතනදිත් ආවේ.
මෙතන බෙරි වර්ගත් ගොඩක් තිබ්බා. ඉතින් ඒවත් හරිම රසයි. අපිට පොඩ්ඩක් දුන්නා try කරලා බලන්න කියලා. ඉතින් ඒවත් කෑවා. ඉතින් මෙතන බෙරි වර්ග කීපයක්ම තිබුණා. මේ විදිහට ඒගොල්ලෝ ලස්සනට මිනිසුන්ට ගන්න ආසන හිතෙන විදිහට ලස්සනට ඒවා හදලා තියෙනවා. ඉතින් අපි මේවා බල ඇවිදින්න ගියා. ඉතින් හරිම විනෝදයි. ලංකාවේ පොලකට ගියාම වරද්දන දේ තමයි සරුවත් බොන එක. ඉතින් මේ සරුවත් නැති වෙනවා. ඉතින් එක වර්ගයේ බීම ಜಾති තිබ්බුවා. ඒවත් ඉතින් ටික try කරා. සමහර ඒවා නම් බොන්නත් බෑ. සමහර ඒවා බීලත් නැහැ. ඉතින් ඒ වෙනස් රසවල් තිබ්බා. ඉතින් ඒවත් try කරා. මේතන චොක්ලට්. ඉතින් මේවත් දුන්නා. මේකිනුත් කෑල්ලක් මම try කරලා බැලුවා. ඒක මේ ඩාර්ක් චොක්ලට්. ඉතින් ඒගොල්ලෝ ඒවා handmade chocolate කියලා ඒවා එතන විකුණනවා. ඉතින් අපිට අවශ්‍ය හැමදේම මෙතනදී ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් මම ඇහුවා මේ dark chocolate නේද කියලා. ඊට පස්සේ යකෝ මේවා dark chocolate මෙතන එක වර්ග තියෙනවා. ඉතින් ඒවයින් අපිට කැමති එකක් ගන්න පුළුවන්. මේවා handmade chocolates කියලා. මම ඉතින් යාළුවෝ දෙන්නමත් හොයාගෙන ගියා. ඒගොල්ලෝ ඉන්න තැන හොයාගන්න බැරුව. කොහොම හරි ඔන්න අන්තිමට hot dog එකක් රස බලන්නත් ලැබුණා. ඉතින් ඒගොල්ලෝ අරන් තිබ්බා මං වෙනුවෙන්. මෙතන මේ peach තිබුණා. ඉතින් මේ ඉන්නේ අපි කකා මාකට් එක වටේම ඉතින් ඇවිද මොනවද තියෙන්නේ කිය බැලුවා. මොකද මීට කලින් අපි මෙතනට ඇවිල්ලා නැහැ. ඉතින් පළවෙනි වතාවට ආපු නිසා පොඩ්ඩක් බැලුවා මොනවද මේ තියෙන දේවල්. ඉතින් මෙතන මේ කොළ වර්ග සලාද වලට ගන්න කොළ වර්ගත් මේ විදිහට අපි බල ගියා. ගියාම ඉතින් එක සෝස් වර්ග තිබුණා. ඊට පස්සේ දැන් පීනට් බටර් වලින් හදපු කෑම ಜಾති. ඊට පස්සේ මේ වගේ පොඩි ක්‍රැකර්ස්. ඉතින් නැති දෙයක් තිබ්බේ නැහැ ඇත්තටම. මේ චෙරි මෙහෙම ගොඩ ගහලා තිබුණා. අපිට අවශ්‍ය ප්‍රමාණයට එහෙම ගන්න. ඉතින් ගොඩක් කට්ටිය මෙතනින් චෙරිත් අරගෙන ගියා. මෙතන මේ වොෂ්රූම් මේ යන්න ටොයිලට්ස් හදලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ වතුර. අපිට එතනින් වතුර අරගෙන අත හොදන්න බොන්න ඒ පහසුකනුත් තියෙනවා. මේ ආවේ ලිකර් ඒරියා එකට. මෙතන මේ දෙපැත්තේ ඔක්කොම තියෙන්නේ ලිකර්. ඉතින් මෙතන ඒගොල්ලෝ දෙනවා පොඩ try කරලා බලන්න කියලා. ඉතින් උදේ පාන්දර වුණත් ගොඩක් අය ඉතින් එහෙම try කරනවා දැක්කා. ඉතින් මෙහි එහෙම ප්‍රශ්න නැති නිසා ඉතින් මේ විදියට ලිකර් ෂොප් තිබුණා. ඉතින් ඒවත් බලාගෙන අපි ඉස්සරහට ගියා. කොහොම හරි එතනින් ඉවර වෙලා ආපහු ආවේ මෙතන කෑම තියෙන තැනකට. මෙතන කෑම වර්ග එවලෙම හදලා දෙනවා. ඉතින් මම බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒවා සමහර ඒවා කාලා තිබුණෙත් නැහැ. ඒ වගේ නම් දන්නෙත් නැහැ. ඉතින් අපි සාමාන්‍ය ලංකාවේදී කඩේකට ගියාම කොත්තු රොටි දානවා, පරාටා, ඊට පස්සේ බිත්තර අප්ප දෙනවා. ඉතින් ඒ වගේ පොඩි දෙයක් මට මෙතන ආවහම මට මතක් වුණා අපිත් එහෙම කඩවල් වලින් කෑවනේ ලංකාවේදී. ඉතින් මෙහෙදී ඒක ගන්න මේ වගේ තැනකට මෙන්න ඕනේ. නැත්නම් සාමාන්‍යයෙන් මෙහෙ එහෙම එලිමහනේ එහෙම නැහැ හදනවා බලන්න. ඉතින් සමහර තැන්වල ඔය පොඩි කාඩ්ස් වගේ ගෙනල්ලා ඒගොල්ලෝ ඒවලෙම අපි ඉස්සරහම හදනවා. ඉතින් ඒවා හරි අඩුයි. ගොඩක් වෙලාවට තියෙන රෙස්ටුරන්ට් ඇතුලේ ඉතින් අපිට බලන්න බෑනේ.
ඉතින් එහෙමත් තිබුණා. ඉතින් මෙයා මේ ගොතනවා. ඉතින් මට හරි ආසයි තුන එයා ඒ ගොතන විදිය බලන්න. ඉතින් මම ඇහුවා එයාගෙන් මං වීඩියෝ එක කරන්නද කියලා. කමක් නැහැ කිව්වට පස්සේ තමයි ගත්තේ. මොකද මෙහෙ එහෙම බයයි. මොකද සමහර අය කැමති නැහැ. ඒගොල්ලෝන්ව පේනවට, ඒගොල්ලෝ කරන දේවල් පෙන්නනවට. ඒ නිසා මම එයාගෙන් කලින්ම ඇහුවා. අහලා තමයි මම මේ විදියට වීඩියෝ කරේ. ඉතින් හරිම ලස්සනයි. මේවා මේ වින්ටර් එකට කාලේ පාවිච්චි කරන්න පුළුවන් දේවල්. මේ විදිහට ගිහින් ඔන්න ස්ට්‍රෝබෙරි ගත්තා. ඉතින් අචිනි තමයි එයා මටත් ඒක අරගෙන තිබුණා. ඉතින් ස්ට්‍රෝබෙරි ඒවා හරිම රසයි. ඇඹුල් නැහැ පොඩ්ඩක්වත්. හරිම පැණි රසයි. ගොඩක් වෙලාවට සමහරවල් සුපර් මාකට් වලින් ගත්තාම කොටසක් ඇඹුල් කොටසක් පැණි රහයි. හැබැයි මෙතන තිබ්බ ඒවා ඔක්කොම හරිම පැණි රසයි. ඉතින් ඒවත් අරගෙන පොඩ්ඩක් ඉතින් තව බැලුවා මොනවද තියෙන්නේ කියලා. මේක ලොකු ඒරියා එකක තියෙන්නේ. ඉතින් අපිත් බැලුවා දැන් මේගොල්ලන්ට මේ හොට් සෝස් එකක් ගන්න ඕන වෙලා තිබුණා. ඉතින් ඒ සෝස් තියෙන තැනට ඇවිල්ලා අපි බැලුවා මොනවද තියෙන්නේ කියලා. මොකද ගොඩක් වෙලාවට මෙහි තියෙන්නේ ගොඩක් ඒවා පැණි රසයි. ඉතින් ඒවට අපි පුරුදු නැති නිසා කොහෙ ගියත් අපි සැර තියෙන දේවල් තමයි බලන්නේ. කන්න ගියත් ස්පයිසිද කියලා අහලා ස්පයිසි ඇඩ් කරන්න පුළුවන්ද කියලා අහලා තමයි ගොඩක් වෙලාවට ගන්නෙ. ඒ නිසා තමයි අපි මෙතන ගිහින් ඒගොල්ලෝ හොට් සෝස් එකක් ගත්තා. ඒවත් අරගෙන තව ටිකක් ඇවිද බැලුවා. ඉතින් අපි ඊට පස්සේ මොනවද තියෙන්නේ, අපි කොහොටද යන්නේ. ඉතින් ඒවා ටික බැලුවා. මේ ආවේ පාන් ගන්න තැනකට. ඉතින් මේ පාන් එක මීට කලින් අපි try කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේකත් මේ අචිනි තමයි ඒක ගන්න ඕනි කියලා කිව්වේ. ඉතින් මෙතනදී ඉතින් මේ පොප්කෝර්න් වලින් එක එක විදියට හදලා තිබ්බා. ඉතින් පොප්කෝර්න් එකට දෙන්න පුළුවන් වද ඔක්කොම දීලා තිබුණා. ඊට පස්සේ එහා පැත්තේ බෑන්ඩ් එකක් ප්ලේ කරා. කුමාරි මේ වෙනකොට වැස්ස පටන්ගෙන තිබුණේ. අපි ඉතින් මාකට් එකේ ඉන්නකොටත් වැස්ස පටන්ගෙන තිබුණේ. ඒ නිසා මෙතන හිටපු ගොඩක් කට්ටිය මේ වෙනකොට ගිහින් තිබුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වැස්ස හොඳටම. ඉතින් ඒ වුණාට අයිස්ක්‍රීම් එකක් නොකා ගියොත් ඉතින් අඩුවක් වගේ කියලා හිතලා ඔන්න අපි ආවා අයිස්ක්‍රීම් ගන්න. මේ විදිහට ඉතින් ඒ මොනවද තියෙන්නේ කියලා තිබුණා. ඉතින් ඒ තිබුණේවා ඉල්ලුවාම ඉතින් මේ මැෂින් එක දැක්කම මතක් වුණේ සෝයා අයිස්ක්‍රීම් කන විදිය. ඉතින් ඕවගේ මැෂින් එකකින් සෝයා අයිස්ක්‍රීම් කන්නේ. ඉතින් අපිට අපිත් කතා වුණා මේ සෝයා අයිස්ක්‍රීම් වගේ නේද මේවා කියලා. ඉතින් ඒතරත් ඉතින් ලංකාව මතක් වෙනවා ඉතින් හැම වෙලේම. ඉතින් මේ විදිහට ඉතින් අපි අයිස්ක්‍රීම් අරගත්තා. මේ මම ගත්ත එක. මම ගත්තේ මික්ස් බෙරි එකක්. මම හිතන්නේ අනික් අර්ගෝලෝ ගත්තේ ස්ට්‍රෝබෙරිද කොහෙද. ඉතින් මේකත් හරි රසයි. ඉතින් වැස්ස කියලා අතෑරියේ නෑ. ඉතින් අයිස්ක්‍රීම් උත් කකා අපි ඉතින් මේ විදිහට එළියට ගියා. ඉතින් ගොඩක් සතුටුයි අද දවසේ. ඉතින් ඒ නිසා මට වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. ගිහින් එන්නම්. ආයෙත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. බයි.